තම කතා කරනවා. හරිද? සුදු එයාලට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුතේ අපි මාධ්‍ය දෙකක් ලබා දෙනවා. Zoom එකෙන් එන්නත් පුළුවනි, YouTube එකෙන් එන්නත් පුළුවනි. අද නම් YouTube එකේ live stream එක කරන්න ගිහිල්ලා මොනවා හරි පුංචි ගැටලුවක් ඇවිල්ලා තිබ්බා. ඒක අපේ ටෙක්නීෂියන් එකේ ඉන්න අපේ චමිත් අයියයි ලහිරු අයියයි හදන ගමන් හිටියේ. මම හිතන්නේ දැන් හදලා ඉවර ඇති. හොඳද? ඉස්සලා පොඩක් චුට්ටක් ක්ලාස් එක පරක්කු වෙන්නත් ඒකක හේතුවක් වුණා. ලයිව් ස්ට්‍රීම් එක පුතේ පොඩක් ගන්න ගිහිල්ලා ගන්න බැරි ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා. හරිද? ඒක චුටි ගැටලුවක් වුණා පොඩ්ඩක් ක්ලාස් එක පටන් ගන්න පරක්කු වෙන්න. හොඳද? නැත්නම් චූටික්කි ක්ලාස් එක හවස 6 වෙනකොට සර් ක්ලාස් එකට එනවා. හොඳද? දැන් අද නම් හවස ක්ලාස් එක 6 වෙනකොට සම්බන්ධ වෙලා හිටිය දරුවෝ 100 ගාණක් විතරයි. දැන් ඉන්නව 200 ගාණක් Zoom එකේ. මට YouTube එක පේන්නේ නැහැ මෙතන. හොඳද? මම YouTube එක බැලුවේ නැහැ. Zoom එකේ දැන්ට ඉන්නව 200කට වැඩිය මගේ දුවල පුතාලා. එතකොට මගේ චූටි පුතේ දැන් මයි පුතාලා 6 වෙනකොට අම්මලා අප්පච්චිලට කියලා ක්ලාස් එකට පුතේ ජොයින් වෙලා ඒ ටික හදාගෙන ඉන්න. හොඳද? සුදු දැන් අද ගැටලුවක් නැති වෙයි. අද ගැටලුවක් කියලා තිබුණා. ලබන සතිය වුණත් අපිට එහෙම වුණත් අපි ප්‍රශ්න විසඳලා දෙනවා. හරිද? අනිවාර්යයෙන්ම චූටික්කි හවස 6 වෙනකොට හොඳද? හවස 6 වෙනකොට මගේ රත්තරන් මගේ මැනිකලා ක්ලාස් එකට ජොයින් වෙලා ඉන්න ඕනි. තේරුණානේ? ඒ වගේම තමයි චූටි පුතේ ඔයාලගේ ක්ලාස් එකට අදාළ නිබන්ධන ඔක්කොම පුතේ ඔයාලා සම්බන්ධ වෙලා ඉන්න WhatsApp group එකට අපි දානවා. ඒ වගේම තමයි ක්ලාස් එකට සම්බන්ධ වෙන්න අවශ්‍ය Zoom link ඒවා මගේ දුවේ පුතේ ඒ ක්ලාස් එක පටන් ගන්න කලින් අපි ඔයාලා සම්බන්ධ වෙලා ඉන්න WhatsApp groups එකට දානවා. හරිද? ඊට පුතාට තියෙන්නේ ඒක කැමති නම් YouTube එකෙන් එන්න පුළුවන්. කැමති නම් Zoom එකෙන් එන්න පුළුවන්. චූටි පුතාලා කැමති ඕනම මාධ්‍යයක් භාවිතා කරලා මගේ දත්තරන ක්ලාස් එකට එන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් දැන් ගොඩාරියක් කතා කරා. හරිද? චුට්ටක් කතා කරලා අද පුතේ මම ඉගැන්වීම කටයුතු වල ලැස්ති වෙනවා. හරිද? ඉතින් දැන් මම දන්නවා චූටික්කි අපේ මේ ක්ලාස් එක සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසේ ලබන මාසේ ඉවර වෙද්දී අඩුම ගානේ ඔයාලගේ යාළුවෝ 1000කට වඩා වැඩි ප්‍රමාණයක්වත් සම්බන්ධ වෙනවා. මොකද අපි ගිය සතියේ ගිය අවුරුද්දේ ක්ලාස් එක පටන් ගත්තේ ළමයි 40 ගාණක් වගේ සුළු ප්‍රමාණයකින්. ඒකේ දැන්ට ළමයි ඔයාලගේ අයියලා අක්කලා ළමයි 500කට වැඩිය සහභාගී වෙනවා. එතකොට ෂූට්ලගේ පටන් ගන්න දවසේ මට Zoom එකේ පේනවා 210ක් ඉන්නවා. YouTube එකේ ඉන්න ගාන මම දන්නේ නැහැ. මට පේන්නේ නැහැ. හරිද? එතකොට දල වශයෙන් Zoom එකේ වැඩේ හරි ගිහිල්ලා නම් Zoom එකේ දැන් 100කටවත් වැඩි ප්‍රමාණයක් ඇති. එතකොට අඩු ගානේ ළමයි 300කට 400කට ආසන්න ප්‍රමාණයක් අද ක්ලාස් එකේ පළවෙනි දවසේ සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ දැන් ඔයාලේ ක්ලාස් එක අනිවාර්යයෙන්ම මාසයක් දෙකක් ඇතුළත තමයි 1000කට වඩා වැඩි ප්‍රමාණයක් ඔයාලේ ක්ලාස් එකේ පුතේ අනිවාර්යෙන් සම්බන්ධ වීම සිද්ධ වෙනවා. right. ඉතින් මගේ චූටික්කි දැන් මේ දරුවෝ ගත්තම පුතේ ඔයාලා ගත්තාම ඔයාලේ ක්ලාස් එකට සම්බන්ධ මගේ මැනිකල්ල තුළ ඇති. ශිෂ්‍යත්වයට හොඳට ලකුණු ගත්ත මගේ දෝල පුතාලා ඇති. ඒ වගේම චූටි පුතේ ශිෂ්‍යත්වයේ මං වගේ ෆේල් වෙච්ච දරුවෝත් ඇති. හරිද? මගේ චූටි බැටාවු ටික යාළුවෙක්. හරිද? මගේ චූටි බැටාවු තුළ මගේ රත්තරන හොඳට ශිෂ්‍යත්ව පාස් වෙච්ච දරුවෝ ටිකක් ඇති. සමහරට පුතේ මං වගේ ශිෂ්‍යත්ව ෆේල් වෙච්ච දරුවෝත් ඇති. හොඳද? මගේ රත්තරන් කිසි ගැටලුවක් නැහැ. ඔයාලා ශිෂ්‍යත්ව පාස් වුණා නම් හොඳයි. හරිද? ෆේල් වුණා නම් ඒත් හොඳයි. හරිද? ෆේල් වුණා කියලා පුතේ පාස් වෙච්ච දරුවෝ ටික ඒ වැඩ කරගෙන ආවගේ හොඳටම රත්තරන් ඉස්සරහට වැඩ කරගෙන යන්න ඕනේ. හොඳද? ෆේල් වුණ දරුවෝ ටික ඉන්නවා නම් ශිෂ්‍යත්ව ෆේල් නෑ පුතේ. ඔයාලා ලකුණු කීයක් හරි ගත්තා නම් ඇත්තට ඔයාලා දක්ෂයි. හරිද? මගේ රත්තරනේ හැබැයි අපිට අවශ්‍ය කඩින් ලකුණට යන බැරි වුණා නම් මගේ රත්තරනේ ඒ ගැන හිතන්න එපා. අපි 6 වසරේ ඉඳන් හරි ලස්සනට වැඩ ටික කරගෙන යන්න. මෙතන ඉඳලා මගේ රත්තරන වැඩ ටික හරියට කරගෙන යන්න. හොඳද? බය වෙන්න එපා කියලා කිව්වේ. මම ඉන්න සර් ඉන්නවනේ චුටිමැනික. සර්ත් ශිෂ්‍යත්වයේ ෆේල්. හරිද? මං චුටිගේ ශිෂ්‍යත්වයේ ෆේල්. හොඳද? මම පේනව නේද? ඒකනේ. පේනවා. චුටි බබාට මම පේනව නේද? අපේ යාළුවෙක් කියන සර් පේන්නේ නැහැ කියලා කියනවා. බබාට මම පේනව නේද? අනිත් අයට පේනවනේ. කොළුවනන් පේනවනම් අන්නේ ඒකනේ.
මගේ තාත්තලා මණිකලට මම පේනවලු. හා බලාගෙන බලගෙන ඔලු ගෙඩිය දෙකට ගැනවිලා ආයයි හොඳේ. හරි. ඉතින් අර මම එකයි කිව්වේ මම ශිෂ්‍යත්වයේ වේල් පුතේ. මම ශිෂ්‍යත්වයේ වේල් වුණාට සාමාන්‍ය පෙළ විභාගයේ A7යි B එකක් තියෙනවා. අපිට තිබුණේ පුතේ B සාමාර්ථ. එතකොට A සහ AB ඒ කියන්නේ ප්‍රවිෂන් 8යි තිබුණේ. හරිද? සර් ශිෂ්‍යත්වයේ වේල් මම හිතන්නේ ලකුණු 100කට වඩා අඩුයි මට. ලකුණු 80 ගණක් වගේ වෙන්න ඕන මතක 80 ගණක් හරි 90 ගණක් හරි. හැබැයි පුතේ සර් O level එක හොඳටම සමත් වෙලා ඊට පස්සේ විශ්වවිද්‍යාලය යන්න සුදුසුකම් ලැබලා ඊට පස්සේ ගුරුවරයෙකුත් වුණා. ඉතින් ඒක නිසා ශිෂ්‍යත්වයේ පුතේ පාස් වෙච්ච දරුවෝ ටික ඒ වැඩ කරගෙන වගේ හොඳට වැඩ කරගෙන යන. හරිද? ශිෂ්‍යත්වයේ පුතේ අවශ්‍ය කඩින්න කොට එන බැරිුණ දරුවෝ ටික ඉන්නවා නම් මගේ රත්තරන් මයි පුතේ අපි අද ඉඳලා හරියට වැඩ කරගෙන යන් සාමාන්‍ය පෙළ විභාගයේ හොඳ රිසර්ච් එකක් දානවායි කියලා. හරි රයිට්. අපි එන පාඩමට යමු නේද? යම්. ඉස්සෙල්ලමගේ නම දන්නවද? දැන් පන්තියාවට සර්ගේ නම දන්නේ නැතුව කොහොමද දෙයියනේ සර් මේ කරන්නේ? ඇහෙන්නේ? ඇහෙනවා. සිග්නල් මදි ඇති මැනික. මේ චූටිල දැන් මගේ ඕන පන්තියාවනේ. ඔන්න ඉතිහාසෙට සර්ගේ ක්ලාස් එකට ආවා. රයිට්. හරි. නියමයි මරුවා. දැන් සර්ගේ නම දන්න කට්ටියට ටයිප් කරලා මෙසේජ් එකක් දාන්න. කොම් මගේ නම දන්න කට්ටිය chat එකට මගේ නම දාන්නකෝ. ඉන්න සර් අපි පෝස්ට් එක බලලා ලින්ක් එක බලලා ඔහේගේ නම අපි දාන්නම්. ඒව හොඳ නැති වැඩ හොඳේ. හරි මතකින් දාන්න. අපෝ මේ කට්ටිය කාටවත් මගේ නම දන්නේ නැහනේ. ඉතින් මං තරහයි හොඳේ. විනිදු දානෝ මනෝජ් සර් කියලා, මන්ත්‍ර දානෝ මනෝජ් කියලා. හරි. සුසර දානෝ මනෝජ් සමරික්‍රම සර් කියලා. මෙනික හරි. එල මරු ඇති බුදු අම්මේ ඇති. හොඳේ. රයිට්. හරි. මම නිකම් බැලුවේ. thank you. නෑ ඉතින් මම බැලුවා ඉතින් මගේ නමවත් දැනගෙනද පන්ති ආවේ කියලා. හොඳේ. දන්නෝ. හරි. චුටිකි දැන් එහෙනම් කතා කරානේ ගොඩ හරියක් සර්. අපරණ කීපයක් කියන්නත් තියෙනවා. අපි හිමින් හරි කියමු. අම්මලා අප්පලච්චිලගේ දෙමව්පිය රැස්වීම ගන්නත් ඕඩි. හොඳයි. ඒ නිසා අම්මා අප්පච්චිලට කියන්න 7ට විතර ලේස්ති වෙන්න කියලා දෙමව්පිය රැස්වීමට. හොඳයි. පුතාලගේ අම්මලා අප්පච්චිලට කියන්න 7ට විතර දෙමව්පිය රැස්වීම ලේස්ති වෙන්න කියලාද? හොඳද? අද ඉතින් පුතේ පොඩ්ඩක් දෙමව්පිය රැස්වීම අරගෙන වැඩ ටික අපි ෂෙඩියුල් කරලා පටන් අරගෙන යන්න. ඊට පස්සේ ඊළඟ දවස් දැන් ආයෙත් වැඩ තමයි පොඩ්ඩෝ ටිකක් ලොක්කෝ කරන වැඩ ටිකක් කියන්නේ. රයිට්. හරි. දැන් මට කියන්න මගේ චූටික්කි දැන් අද මගේ වස්තුලා මේ ඇවිල්ලා තියෙන්නේ මොන පන්තිද? ඒ මගේ රත්තරන. පියුෂා සුදු මොනවද මේ පන්තිය අද ඇවිල්ලා තියෙන්නේ? සමීර, සමීෂා අද චූටිල මොන ක්ලාස්ද ඇවිල්ලා තියෙන්නේ කියලා මට කියන්නකෝ. chat එකට දාන්න මගේ ඩාලි. හරිද? නැත්නම් මේ මට කැමස් ඔන් කරගෙන ඉන්න බබාලා. එහෙම කිව්වම මට පේනවා. එහෙමයි පුතේ. මගේ චූටික්කි ඉතිහාසෙ පන්ති ඇවිල්ලා තියෙන්නේ. හරියට හරි. දැන් චූටි බබාලා ඇවිල්ලා තියෙන්නේ මගේ රත්තරන් ඉතිහාස විශ්පන්තියරනේ. මරු. ඔන්න ඉතිහාසෙට තමයි බබාලා ක්ලාස් ඇවිල්ලා තියෙන්නේ. රයිට්. චූටිකි මේ ඉතිහාසය කියලා කියන්නේමයි පුතේ ඔයාලට 6 වසරේදී අනිවාර්යෙන් ඉගෙන ගන්න තියෙන විෂයක්. හොඳද? දැන් බබාලා දන්නවා බබාලට එන්නේ අලුත් සිලබස් එකක් නේ. හොඳද මගේ මැනිකේ? දැන් චූටි බබාලා ආයි මාර සෙට් එකක් හොඳේ. එන පුතේ පින්වන්ත දරුවෝ ටික. හොඳද මගේ රත්තරන්? අදිත් මගේ චූටි පැටිකලා ටික හරි පුතේ ගේම් චේන්ජ් කරන කොල්ලෝ ටික කෙල්ලෝ ටික තමයි මෙතන ඉන්නේ. එහෙම කොහෙම කියන්නේ. ඇයි මගේ චූටිලාට මේ ගේම් චේන්ජ් කරන කොල්ලෝ ටික කෙල්ලෝ ටික කියන්නේ? සුදූලා දන්නවද? සුදූලගෙන් තමයි අලුත් විෂය සංශෝධන පටන් ගන්නෙ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල පළවෙනිම බැච් එක තමයි මගේ චූටිලගේ බැච් එක. හරිද? නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල සුදු පුතේ පළවෙනිම බැච් එක තමයි මගේ චූටිලගේ බැච් එක. තේරුණානේ? ආයෙත් එසේ මෙසේ කෙල්ල සෙට් එකක් කොල්ල සෙට් එකක් නෙමෙයි
හොඳද? තීරණාත්මක සෙට් එකක්. ලංකාවේ අනාගතය වෙනස් කරන සෙට් එකක්. හොඳද? මොකද ඔය අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇවිල්ලා තියෙන ගොඩක්ම අනාගතයට අවශ්‍ය දරුවෝ පිරිසක් පුතේ බිහි කරන්න. ඉතින් ඒක නිසා මගේ චූටිලා කියලා කියන්නේ ඒකේ මම කිව්වේ රටේ අනාගතය වෙනස් කරන චූටි බච්චියෝ ටිකක් තමයි මේ මගේ ඉස්සරහා ඉන්නේ. හරිද? ඒක නිසා අපි මුලින් ඉඳන් ලස්සනට වැඩේ කරගෙන යන්න ඕනේ. right. චූටික ඔයාලට එතකොට මේ ඉතිහාසය කියන විෂය අනිවාර්යෙන්ම ඉගෙන ගන්න වෙනවා 6 ශ්‍රේණිය ඊට පස්සේ පුතේ 7 ශ්‍රේණිය 8 ශ්‍රේණිය සහ 9 කියන ශ්‍රේණි වලදී. හොඳද මගේ රත්තරන? මගේ චූටි මැණිකලාට පුතේ 6 ශ්‍රේණිය 7 ශ්‍රේණිය ඊට පස්සේ 8 ශ්‍රේණිය සහ 9 කියන ශ්‍රේණි වලදී මගේ රත්තරන් මැණික අනිවාර්යෙන්ම රත්තරන් පුතේ ඉගෙන ගන්න වෙන විෂයක් තමයි හිස්ටරි කියන විෂය. 10 සහ 11 දී කැමති නම් තෝරගන්න පුළුවන්. හැබැයි මම දෙයක් කියන්නද? ඔයාලා 10 දී අනිවාර්යෙන් ඉතිහාස තෝරගන්න. හොඳයි? ඔන්න තාම 6 වසරේ ඉන්නේ. හරිද? ඔන්න 6 වසරේ චූටිලා බබාලා අවිල්ලා ඉන්නේ. චූටි දිනේ වෙලාවත් එක්ක අම්මලට ලියලා තියාගන්න කියලා කියන්න. චූටිලා අනිවාර්යෙන්ම පුතේ 10 වසරේදී ඉතිහාස කියන විෂය තෝරගන්න. හොඳයි? තේරුණා අය? සර් කොහොමද එහෙම කියන්නේ? එක මාසය යනකොට මං කියන්න එක මාසය යනකොට ඔන්න බලනෝ ඔහෙලගේ කැමැතිම විෂය වෙන්නේ හොඳද? ඉතිහාස විෂය. හරිද? එක මාසය යනකොට මගේ චූටි මණිකල ආසම විෂය වෙන්නේ ඉතිහාස විෂය. ආසම පන්තිය වෙන්නේ ඉතිහාස පන්තිය. හොඳේ? සෙනසුරාදා හවස 6 වෙනකම් බලාගෙන ඉන්න ඊට පස්සේ ආසාවෙන්. හොඳද? හරිද? ඔන්න බලන්න එක මාසෙයි මාසෙකින් මං ඔයාලගේ ආසම පන්තිය ඉතිහාස පන්තිය කරනවා. හොඳද? චැලෙන්ජ් එකද සර්? අනිවාර්ය චැලෙන්ජ් එකක්. අපිට මොනවාද ඔට්ටු? මට ඊළඟ අවුරුද්දේ කෙනාගෙන් එක ඇඳුම ගන්න එවන්න ඕන. හොඳේ? හානේ? බැරි වුණොත් මං ඔයාලට අරන් දෙනවා. ඒක තමයි. right. දැන් එතකොට සදු දැන් ඔයාට 6 7 8 9 කියන පුතේ අවුරුදු 4ෙම සුද්දලාට අනිවාර්යෙන් ඉගෙන ගන්න තියෙන විෂයන්නේ මගේ මැනිකී ඉතිහාස කියන විෂය. right. පුතේ අපි ඔයාට මේ ටිකේ කතා කරන්නේ ඉස්සර වෙලාම දැන් අද කතා කරන්නේ ඔයාලගේ ඉතිහාසයේ පළවෙනි පාඩම නන් නෙවෙයි. ඔතන මම ඒක කියන්න ඕනේ. හරිද? චූට්ලට මම නිබන්ධනයක් දාලා තියෙනව නේද? ඒ නිබන්ධනයෙන් පුතේ මම ඔයාලට කරන්නේ ඔයාලගේ ඉතිහාස විෂය පිළිබඳව මූලික හැඳින්වීමක් තමයි ඉස්සෙල්ලා දෙන්න හදන්නේ. තේරුණාද? චූට්ලට දැන්ට ගෲප් එකට දාලා තියෙන නිබන්ධනය තියෙනව නේද මැනිකේ? ඒ නිබන්ධනය හරහා මගේ රත්තරන් මගේ මැනිකලාට කරන්නේ සුදු ඉතිහාස විෂය ගැන ඔයාලට පුංචි අවබෝධයක් දෙන එක. හරිද? ඒ විදිහට පුතේ ඉතිහාස විෂය ගැන ඉතිහාසය කියන්නේ මොකක්ද? මේ ඉතිහාස විෂය ගැන ගත්තත් තියෙන ප්‍රයෝජන මොනවද? ඉතිහාසය ගැන අපි තොරතුරු ගන්න කොහොමද කියලා තමයි චූටිකි අපි පදනම් පාඨමාලාවෙදි ඉගෙන ගැනීම සිද්ධ වෙන්නේ. හානේ? තේරුණානේ? සුදු මේ පදනම් පාඨමාලාවද අපි නම් මොකද්ද කරන්නේ මගේ රත්තරන්? ඉතිහාසය කියන්නේ මොකද්ද චූටි බැටියෝ? ඉතිහාස ඉගෙන ගැනීමේ ප්‍රයෝජන මොනවාද? අපි කොහොමද ඉතිහාසය ගැන තොරතුරු ගන්න කියලා අපි චූටිකි මේ විෂය ගැන හොයා බැලීමක් තමයි මගේ රත්තරන් ඔයාට පළවෙනි නිබන්ධනය හරහා කරන්නේ. සුදු පළවෙනි නිබන්ධනය ඉවර වුණාට පස්සේ අන්න ඔයාලගේ 6 වසරේ පළවෙනි පාඩම පුතේ පටන් ගන්නවා. තේරුණානේ? හැබැයි මේ පාඩමේ තියෙන ඒවා ඒ පාඩමේ තියෙන්න පුළුවන්. තියෙන පුළුවන් මේ තියෙනවා. හොඳද? තේරුණානේ? අර ඉස්සර වෙලාව බබා ඉතිහාස විෂය කියන්නේ මොනවාද කියලා දැනගත්තට පස්සේ ලේසියිනේ බබා මේක ඉගෙන ගන්න. ඒකයි. හොඳද? හරි. දැන් අද චූටිකි හොඳද? මගේ චූටි බබා thank you.
හරිද? ටැග් එක කිව්වද අද chat එකේ දැම්මා. අස්සම ක්ලාස් එක දැනගස්ස ඉතිහාසය කියලා. මට ක්ලාස් ඉවරනට පස්සේ කමෙන්ට් එකක් ඕනි හොඳේ. ක්ලාස් එක ඉවරනට පස්සේ සර්ගේ WhatsApp නම්බර් එකට කට්ටියම කමෙන්ට් එකක් කරන්න ඕන. හරිද? ක්ලාස් එක ගැන දැනෙච්ච දේ, හිතිච්ච දේ. හොඳනේ? හොඳයි නේ? සර්ගේ නම්බර් එකට WhatsApp කරන්න ඕන. ගෲප් එකට දාන්නවද? ගෲප් එකට දානකොට හොඳයි සර්ගේ නම්බරට දාන්න. එතන ෂෝයි. හරි. මේ අහන්නකෝ. සුදු රයිට්. දැන් අපි ඉස්සර වෙලාම චූටි බබා නිකන් බලන්නකෝ. දැන් ඉතිහාසෙ පන්ති ආවේකේ අද මේ ඉතිහාසය කියන්නේ මොකක්ද කියලා දැනගෙන තියෙන්න පාය. චූටි මේ මොකද ඉතිහාසය කියලා කියන්නේ? අපි දන්නව නම් ඉතින් ඔයගේ පන්ති එනවයි හොඳයි හැ. අපි දන්නේ නැහනේ. ඊ කියන මේ ඔයගේ පන්තියක් තියෙනවා කියලා දැක්කම අපි අම්මලා අපි මේ කැඳගෙන ඇවිල්ලා තියෙන්නේ. හොඳයි හැ. ඒකත් ඇත්ත. දන්නව නම් ඉතින් මට පොතක් තියලා වාඩි වෙන්නේ කියලා. ඔහෙල පුතේ ඇවිල්ලා උගන්නයිනේ නේ. අනේ මට හිතේ ගම පොඩ්ඩක් ඔය වගේ පොඩි පොඩි මඤ්ඤං අදහස් වෙනවා ඒක. ඇත්තට දන්නේ නැති ඉතිහාසය කියන්නේ මොකද්ද කියලා. මේ බොරු නම් කියන්න හදන්න එපා. ඔහෙල හොඳයි මේ මගේ යට කිච්චෝ ටිකයි. හොඳයි ඈ. ඔහෙල දන්නෝ ඉතිහාසය කියන්නේ මොකද්ද කියලා. නිකන් බලමුද චුට්ටිත් බලමුද ඩිංගිත්තක් ඇදිත්තක් බලමු. මේ ඩිංගිත්තක් බලමු. පුතේ නිකන් මට මේ කියන්නකෝ. දැන් චූටි බබා දැන් මේ අපි ජීවත් වෙන මේ මොහොත තියෙනවනේ. හලෝ. දැන් මේ අපි ඉන්නේ හත්තිලව්වේ. අපි මේ ඉන්නේ මම ඇවිල්ලා ඔහෙලයි ගෙදරට උගන්වනවා. ඔහෙලා අපේ පන්තියට ඇවිල්ලා අපි ස්ටඩි එකට ඇවිල්ලා මගේ දිහා බලගෙන මට පේනවා. සෙට් එකම ඉන්නම පේනවා. ඔහෙලා ගෙදර හැමදාම මමත් ඇවිල්ලා ඉන්න පේනවනේ. මම ඉන්නෝනේ ගෙදර. බොරු කියන්න එපා. මම මේ ඔහෙලා ගෙදරට ඇවිල්ලා ඉන්නේ හොඳේ. ඇවිල්ලා නෙන්නේ. ඇවිල්ලා ඉන්නේ. ෆෝන් එකෙන් හරි ලැප් එකෙන් හරි ඩෙස්ක්ටොප් එකෙන් හරි හොඳ මම මේ ඇවිල්ලා ඉන්නේ. හොඳද? චූටි බබාලා දැන් එතකොට බලන්නකෝ දැන් මේ අපි මොනවද කරන්නේ? දැන් මේ ඉගෙන ගන්නවා. නේ සුදු මම උගන්නනවා චූටි ළමගෙන් ඉගෙන ගන්නවා. මම උගන්නනවා චූටි ළමගෙන් ඉගෙන ගන්නවා. මම උගන්නනවා සුදු ළමගෙන් ඉගෙන ගන්නවා. නැද්ද? නෙමෙයි නටුම් පන්ති යන්නේ නෙමෙයි. ඒ ඉන්න බෑ එක විදියකට. ඒ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. හොඳයි. අපිට තේරුණා සර් එනකොටම උහෙට මේ චූටි ප්‍රශ්න තියෙනවා කියලා. මම නෙමෙයි යන්නේ. මටත් හිතෙන්නේ 6 වසරේ වගේ කියලා. නාකි ගන්නෑ සර් 6 වසරේ. හරි. අපි නාකි තමයි කමක් නෑ හොඳයි හැ. දවලේ තන් මට වයස කීයක් විතරයි කියලා. නෑ ඕන්නේ නෑ. තාම 18. පේනෝනේ. හොඳයි. හරි මේනෝ 18 මේ සර් වල පුත්තලම්බූරේගේ වගේ වයස වේරෝ. හරි ඉතපල්ලක ඉතින්. රත්තරන දැන් එතකොට මේ අපි පුතේ ඉන්න කාලය තියෙනවනේ. චූටි මේ අපි ගත කරන මේ මොහොතර කියන්නේ මොකක් කියලායි? අපේ වර්තමානයේ කියලා. නැද්ද ඩාලි? අපි මේ දැන් ගත කරන කාලයට කියනව සුදු මොකක් කියලාද අපේ වර්තමානයේ කියලා. නැද්ද ඩාලි? හරිද? ඒක තමයි. එතකොට චූටි පුතේ දැන් අපේ එන්න තියෙන ඉස්සරහා කාලට මොකද්ද කියන්නේ? දැන් හෙට දවස දැන් අද හරි. දැන් මේ පුතේ එනවා මගේ රත්තරන. එහෙනම් වඩුන රත්තරනේ සිග්නල් මොන හරි ඉෂුව එකක් ඇති. රෙකෝඩින් එක බලන්න අහන්න ඇහුම් නැති ප්‍රශ්නයක් આવුත් හොඳ. රෙකෝඩ් අනිවාර්යෙන් දානවා. හරිද මගේ ඩාලින්? දැන් මේ අපි ගත කරන මොහොතට කියන්නේ වර්තමානයේ කියලා නේ මගේ මැනික. දැන් චූටික්කී අපි හිතන්නේ හෙට දවස. හෙට අනිද්දා අනිද්දා ඊළඟ සතිය ඊළඟ අවුරුද්ද ඒකට අපි කියන අපේ මොන කාලය කියලායි පුතේ ඒකට කියන අපේ මොන කාලය කියලායි ඒකට කියන්නේ අපේ අනාගත කාලය කියලා නේද එහෙනම් ඔන්න බලන්න චුටි බැටියා අපි මේ දැන් ගත කරන මොහොතර කියන මගේ ඩාලින් අපේ මොකක් කියලාද මගේ වස්තු කැටේ මගේ උම්ම කැටේ මගේ රත්තරන් පැටියෝ මගේ චූටි අම්මිලා මගේ සුදු අප්පච්චිලා වර්තමානයේ කියලා ඉස්සරහට එන්න තියෙන කාලට කියන මගේ රත්තරන් පැටියෝ මගේ පැටවු ටික මොන කාලේ කියලාද අනාගත කාලයේ කියලා හරි එතකොට
එහෙනම් අපේ ගෙවුණු කාල සීමාවට කියන්නේ මොකක් කියලායි? ගෙවුණු කාල සීමාව කියන්නේ රත්තරනේ. අපේ පහුගිය කාල සීමාව තියෙනවනේ. අන්න හරි. දිමාෂා අතීෂා හරි අතීෂ හරි. ඒ පුතේ ගෙවුණු කාල සීමාවට අපි කියන්නේ මොන කාලය කියලාද? අතීත කාලය කියලා. අතීතය. නැත්නම් අතීත කාලය. චූටිකි දැන් මෙන්න මේ අතීත කාලයේදී අපේ මිනිස්සු ඉන්න ඕනේද? මෙන්න මේ අතීත කාලයේදී ඒ කාලේ හිටිය මිනිස්සු විසින් කරපු කියපු දේවල් තමයි අපි පුතේ ඉගෙන ගන්නේ ඉතිහාසයේ කියලා. හොඳේ මගේ රත්තරන් පුතේ. මගේ වස්තු කැටේලා මේ ඉතිහාසයේ කියලා මගේ රත්තරන් පැටියා අපි ඉගෙන ගන්නේ මොනවද දන්නවද? චූටි මේ දැන් සිද්ධ වෙන දේවල් නෙමෙයි. අද දවසේ සිද්ධ වෙන දේවල් නෙමෙයි පුතේ අපි ඉතිහාසය කියලා ඉගෙන ගන්නේ. සර් ඇවිල්ලා මගේ රත්තරන්ලයි ගෙදරට ඇවිල්ලා ඉගෙන ගන්න උගන්නන එක නෙමෙයි ඉතිහාසය කියලා කියන්නේ. එහෙම නැත්නම් පුතේ ලබන සතියේ ලබන මාසේ වෙන්න තියෙන දේවල් නෙමෙයි ඉතිහාසය කියලා අපි කියන්නේ. එහෙනම් මොකද්ද? අපේ පුතේ පහුගිය කාල සීමාව තියෙනවනේ මගේ මැනික. නැත්නම් අපේ අතීත කාල සීමාවේ තියෙනවනේ. චුඩ මේ ගෙවුණු කාල සීමාව තියෙනවනේ. අන්නේ ගෙවුණු කාල සීමාවේදී නැත්නම් අතීතයේදී මිනිසා විසින් කරපු කියපු දේවල් තමයි අපි පුතේ ඉතිහාසයේ කියලා මේ විෂයේදී ඉගෙන ගන්න. තේරුණානේ? චූටි වැඩියා බල්ල පූස කරපුවක් ඉගෙන ගන්නේ නෑ. අල්ලපු ගෙදර බල්ලා විසින් එහා ගෙදර කෑම්පි ගාන හොරෙන් කන ලදී. අල්ලපු ගෙදර පූසී අපේ ගෙදරට පැන අපේ කිරිහට්ටිය ඊයේ දවසේ කෑවේය. අනේ ඉගෙන ගන්නේ හත්ති ලව්වේ. විභාගයට අහන්නේ ඔයලා පුතේ ඔයාලාගේ ගෙදර පූසා කී වතාවක් ගිය අල්ලපු ගෙදර කෑම එක හොරාට කා තිබේද? ඒව ඉගෙන ගන්නෑ. හොඳයි. එතකොට එහෙනම් මේ විෂයදී පුතේ ඉගෙන ගන්නේ ඉස්සර කාලේ අපි විසින් කරපු දේ කියපු දේවල්. පෘථිවිය ආරම්භ වුණ තැන ඉඳලා හරිද? මිනිස්සු කරපු කියපු දේවල්. තේරුණානේ? පැහැදිලිනේ? ජීවය බිහි වුණ තැන ඉඳලා අපි විසින් කරපු කියපු දේවල් තමයි මගේ රත්තරන් පුතේ අපි ඉතිහාසයේ කියලා ඉගෙන ගන්න. එහෙනම් ඩාලින් මතකයිනේ. ඔන්න කට්ටියත් පාඩම් කරගන්න. මොකද්ද පුතේ ඉතිහාසය කියලා කියන්නේ චුරුවැටියෝ? එහෙනම් අතීතයේදී මිනිසා විසින් කළ කී දේවල් තමයි අපි ඉගෙන ගන්න පුතේ මොකක් කියලායි චුරිමැණික? ඉතිහාසයයි කියලා. පැහැදිලිද? ඔන්නයි මසරත් මාත්‍ය පාඩම් කරනකෝ එන් චුරිපටවට ගෙන්න අජුක්කු කිව්වා. හා කියන්න. කට්ටියත් එක්ක මොකක්ද ඉතිහාසය කියලා පුතේ අපි ඉගෙන ගන්නේ? අතීතයේදී මිනිසා විසින් කළ කී දේවල් තමයි චුරිපැටියා අපි ඉගෙන ගන්න මගේ රත්තරන් මොකක් කියලාද? ඉතිහාසයයි කියලා. තව එක සැරයක් මොකද ඉතිහාසය කියලා රත්තරනේ අපි ඉගෙන ගන්න. එහෙනම් අතීතයේදී මිනිසා විසින් කළ කී දේවල් තමයි අපි ඉගෙන ගන්න රත්තරන් පුතේ මොනා කියලාද මගේ මැනික? ඉතිහාසය කියලා. එහෙනම් මොන බෝඩ් එකේ නෑ. චූටි try එකක් දෙමු කට්ටියත් එක්ක කියන්න. මගේ මැනිකලාට පුළුවන්. එල්ල නියමයි try එකක් දුන්නා. මොකද ඉතිහාසය කියලා කියන්නේ වස්තුව? කවුරු විසින්ද පුතේ? මිනිසා විසින්. මොන කාලයේද? අතීතයේදී කළ කී දේවල් තමයි අපි හඳුන්වන්නේ පුතේ මොකක් කියලාද? ඉතිහාසය කියලා. තේරුණානේ? පැහැදිලිනේ? හැබැයි මෙහෙමයි. මිනිස්සු විතරක් කරපු කීප දේවල් පුතේ අපි මේකෙදි ඉගෙන ගන්නෑ. බබා මේ විශේෂදී අපි මේ ජීවත් වෙන පුතේ පෘථුවිය බිහි වුණේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. සුදු අපි මේ ජීවත් වෙන පෘථුවිය තියෙන විශ්වය තියෙනවනේ. විශ්වය බිහි වුණේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. මේ අපේ වටේට තියෙන ගහකොළ සතා සිව්පාවෝ මේ හැම දෙයක්ම පුතේ බිහි වුණේ කොහොමද කියලා. හරි පුළුල් ඉදියට චුටි බබාලා
ඔයාලත් එක්ක මේ විෂයේදී අපි ඉස්සරහට තියෙන අවුරුදු 6ක් පුරාවට 6 ශ්‍රේණිය, 7 ශ්‍රේණිය, 8 ශ්‍රේණිය, 9 ශ්‍රේණිය, 10 සහ 11 කියන ශ්‍රේණිවලදී ඉගෙන ගැනීම මගේ මැනිකේ සිද්ධ වෙනවා. හොඳද මගේ රත්තරන්? තේරුණාද මගේ රත්තරන් පුතේ? හරිද? ඒ අපි හැමදාම පුතේ මේක ඉගෙන ගන්නේ සෙනසුරාදා හවස 6ට. හොඳද? ඕක වෙලාව වෙනස් වෙන්නේ නෑ රත්තරන් එක්සෑම් යනකම්. හොඳද? හැබැයි වෙලාව වැඩි වෙන්න පුළුවන්. තාම දැන් දාලා තියෙන්නේ 6 ඉඳන් 7:00 කියලානේ මැනික. ඕක 6 ඉඳන් 8 වෙනකම් වෙනවා දැම්ම නෙමෙයි. පුතලා ලොකු පන්ති වලට එනකොට. චූටා 6 වසරේ ඉන්න තාක්කල් ක්ලාස් එක තියෙන්නේ සෙනසුරාදා හවස 6 ඉඳන් රෑ 7:00 වෙනකම්. හොඳද? තේරුණාද? 6 ඉඳන් 7:00 වෙනකම් තමයි දිගටම ක්ලාස් එක තියෙන්නේ. ඔන්න මගේ මැනිකල අහපු ප්‍රශ්න වලට උත්තර. හොඳද? එතකොට සර් මේක සල්ලි ගන්නවාද? හාපෝ සල්ලි නම් දෙන්න එපා. හොඳයි. සල්ලි නම් 4 මායිමේ දාන්න එපා. සර් උහිට පිස්සුද එතකොට? උහිට සල්ලි වැඩිද? මෙහෙමයි චූටි. සල්ලි ඉතින් කාටවත් වැඩි වෙන්නේ නැහනේ. හරිද? ඒ වුණාට චූටි පැටියෝ මේ වැඩේ කරන්නේ සල්ලි ගන්න නෙවෙයි. සර් පුතේ වැඩිපුර කරන්නේ උසස් පෙළ අයියලා අක්කලාගේ ඉතිහාස ක්ලාස් ඒවා. මම හිතන්නේ ක්ලාස් එකේ ඉන්නවා ඇඹිලි පිටියේ ළමයි ඉන්නවා. ඇඹිලි පිටියේ බබාලා ඉන්නවනම් පොඩ හෑන්ඩ් මාක් එක දාන්න. ඉන්නවද? මම දැක්කමට මැසේජස් ඇවිල්ලා තිබ්බා ඇඹිලි පිටියේ. හරිද? ඊට පස්සේ ක්ලාස් එකේ තිස්ස මහරාමේ මං හිතන්නේ දරුවෝ කීප දෙනෙක් ඉන්න ඕන. මට මතකයි මැසේජස් ඇවිල්ලා තිබ්බා. හරිද? හොඳද? ඊට පස්සේ අම්බලන්තොට නම් මතක නැහැ තංගල්ල තිබුණා. හරිද? චූටික්කි සර් වැඩිපුරම කරන්නේ සර් කිය වැඩිපුරම කියන්නේ හෝල් ක්ලාසස් කරන්නේ සාමාන්‍ය පෙළ පන්ති කරන්නේ නැහැ. පොඩි පන්ති කරන්නේ නැහැ. හරිද? වෙන්නේ. හරිද? චූටික්කි සර් කරන්නේ උසස් පෙළ ඉතිහාස පන්ති. හරිද? හැබැයි ඉතින් ඔයාලට ගිය අවුරුද්දේ හරි අහම්බෙන් පුතේ 6 වසරේ පන්තියක් පටන් ගන්න උනා. ඉතින් අහම්බෙන් පටන් ගත්ත 6 වසරේ පන්ති අවසානයේ මං ආසම් පන්ති වුණා. සල්ලි ගන්න නෑ යාළගෙන්. දැන් ඔය ඉන්න 6 වසර අයියලා අක්කලාගෙන් සල්ලි ගන්නේ නෑ. හරිද? තේරුණාද? මගේ චොලියට පටන් ගත්තේ හැබැයි මගේ හරි ආසම් පන්ති වුණා. මං කවදාවත් දැන් එයාලට අවුරුද්දක් වෙනවා පන්ති පටන් අරගෙන අවුරුද්දට නිවාඩු දුන්න වෙස්සක් හරි පොසොන් මං හිතන් නිවාඩුවක් දීලා තිබ්බා. ඒ හැර නිවාඩුවක් දීලාම නෑ. හරි ආසයෙන් මං එන පන්තිය. හරිද? ඉතින් අපිට ඇත්තට මේ චූටි බබාලා ටිකත් එක්ක වැඩ කරන එක හරි ආසයි කියලා හිතනවා. ඉතින් ඒක නිසා පුතේ මම මේ 6 වසරේ බබාලාට ක්ලාසස් වලට සල්ලි ගන්නේ නෑ රත්ත. හරිද? හොඳද? නොමිලේ තමයි උගන්වන්නේ. හැබැයි ඉතින් මෙහෙමයි. දැන් මගේ චූටිලා ලබන සතියේ එනකොට හොඳද? අලුතෙන් තමයි යාළුවෙක් කරන් එන්න ඕනි. හරිද? මගේ මැනිකලා ක්ලාස් එකට එනකොට පුතේ දැන් ක්ලාස් අද තාම ඉවර වෙන්නේ නැහැ ක්ලාස් එක. යන්නේ නැහැ. හොඳේ. දැන් ඩෙමෝක්‍රසියම ගන්න ඕන. හරිද? දැන් තාම පන්තියට විස්තර කිව්වේ නැහැ ඩාලින්. මම ඉතිහාසය කියන්නේ මොකද්ද කියලා දුන්නේ විතරයි. හරිද? මගේ චූටි අනිවාර්යෙන්ම ලබන සතිය එනකොට එක්කෙනා තව යාළුවෝ 10 දෙනා ගානෙක් කරගෙන එන්න ඕනේ. ඔයාලට පුතේ 6 වසර පුරාවටම 1 රුපියලක්වත් චූටි පුතේ අපි අය කරන්නේ නැහැ. නොමිලේ තමයි ඉගෙන ගන්න දෙන්නේ. හරිද? නොමිලමයි ඉගෙන ගන්න දෙන්නේ. ඉතින් මගේ මැනිකලට කරන් තියෙන දේ තමයි පුතේ දැන් අපි ක්ලාස් එකේ පෝස්ට් ක්ලාසස් එකේ අර ගෲප් ලින්ක් තියෙන පෝස්ට් එක දාලා තියෙනවනේ. චූටිලගේ යාළුවෝ ටික ඔක්කොන්ටම ওই ටික පුතේ ෂෙයා කරන්න ඕන. මං හිතන ක්ලාස් එකේ අනුරාධපුරේ ළමයි හිටියා, වවුනියාවේ ළමයි ඉන්නවා, මට මෙද්ද සාපුවා ට්‍රින්කෝ ළමයි හිටියා, කැන්ඩි හිටියා, කලම්බෝ හිටියා, මුළු ලංකාව වටේම ආයි අර කැන්ඩි ඉන්නේ එල. හරිද? ලංකාව වටේම කොල්ල කෙල්ල සෙට් එකක් චූටි කිය චුට්ට ටිකක් ක්ලාස් එකේ ඉන්නවා. හරිද? ඉතින් චූටි ඔයාලගේ පැත්තේ ඉන්න ඔයාලගේ ඉස්කෝලේ ඉන්න ඔයාලා ක්ලාස් එකේ ඉන්න ඔක්කොම යාළුවෝ ටික ක්ලාස් කෙනෙක් කරගෙන එන්න ඕනේ. එච්චරයි ඕනේ. හරිද? රන්නෙත් ඉන්නවා. හොඳද? තේරුණාද? ඒ ඇති. පැහැදිලිනේ? තේරුණානේ? එහෙනම් ඔන්න ක්ලාස් එකේ කිසිම මුදල් අය කිරීමක් නැතුව තමයි මම පුතාලාට මේ ක්ලාස් එකේ යන්නේ.
පැහැදිලිද? ඕනි තරම් යාළුවෙක් කරගෙන එන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳද? ඕනි තරම් යාළුවෙක් කරගෙන එන්න මගේ රත්තරන් කිසි ප්‍රශ්නයක් නැහැ. එච්චරයි මගේ පුතාට කරන් දෙන එකම දේ. හරිද? නිතර පුතේ ගෲප් එක බලන්න. ගෲප් එකට මොන හරි විශේෂ පණිවිඩයක් දාලා තියෙනවද කියලා. හරිද? ඒ බලලා ඒ විතර වැඩ ටික කරගෙන යන්න තමයි තියෙන්නේ. හොඳද? තේරුණානේ? ටියුට් එක සමහර විට අද print එකක් දාගෙන නැතුව ඇති පුතේ දුවේ ඔයාලා. ඒ නිසා ටියුට් එක ලබන සතියේ ක්ලාස් එකට එනකොට අනිවාර්යෙන් print එකක් දාගෙන එන්න ඕනේ. හොඳද මගේ රත්තරන්? තේරුණාද මගේ චූටි පුතේ? right. ඒ ටික තමයි ඔයාලගෙන් වෙන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි චූටික්කි ක්ලාස් එකේ වැඩ ටික ඉස්සරහට යන්නේ. හරිද? ක්ලාස් එකේ වැඩ ටික ඉස්සරහට යන්නේ ඔන්න ඔහොම තමයි. හොඳද? right. ඉතින් මගේ මැනිකලාට මට කියන්න තිබ්බ පණිවිඩ ටික ඔය ටික. හොඳද? තේරුණාද? දැන් මගේ මැනිකලාගේ දෙමෝපියොන්ට මට චුට්ටක් කතා කරන්න ඕනි. අපි අම්මි හරි අප්පච්චි හරි ළඟට ගෙන්න ගමුද? ඒ පුතේ. අම්මි හරි අප්පච්චිට ළඟට ගෙන්න ගන්නකෝ. අම්මිට හරි අප්පච්චිට හරි ළඟට එන්න කියලා සර් කතා කරනවා කියලා කියන්න. පොළොන්නරුවේ කට්ටිය ඉන්නවනේ. පොළොන්නරුව මොරවක දැන් මට හොඳයි හැබැයි. මට ලංකාවේ කොහේ ගියත් මගේ කොල්ලෝ ටිකක් කෙල්ලෝ ටිකක් මට ඉන්නෝ ඈ. හරිද? පිළිමතලා වන්රාතපුරේ නේ මේ නුවරනේ. අපේ අම්මලා අප්පච්චිලා ටික ගෙන්න ගන්න මගේ රත්තරන විනාඩියක් දෙන්නම්. නෑ ඒක අම්මේ අප්පච්චිට පණුව ටිකක් කියන්න දෙනවා ඒකයි. හරි කට්ටියම ගෙන්න ගත්තද අම්මලා අප්පච්චිලා ටික? ඇතිනේ. right. ගොඩක් කට්ටියගේ ඇවිල්ලා. හරි මේ අපේ අම්මලා අප්පච්චිලා ටික මට විනාඩි 10ක් චුට්ටක් බබා ගාවින් වාඩි වෙන්න ක්ලාස් එකේ. හොඳද? right. හරි සුබ සන්ධ්‍යාවක් අපේ අම්මේ තාත්තේ. මම ඇත්තටම ක්ලාස් එකට එන්න කියලා කිව්වේ දරුව ගාවට චූටි පණිවිඩ කීපයක් දෙමව්පියන්ට දෙන්න ඕනි. විශේෂයෙන්ම ක්ලාස් එකේ මොකද්ද වෙන්නේ ක්ලාස් එකේ කොහොමද යන්නේ කියන කාරණේ ගැන සහ මගේ දෙමව්පියෝ ටිකෙන් මට වෙන්නේ මට බලාපොරොත්තු කියන මට දරුවෝ වෙනුවෙන් වෙන්න ඕනි කාරණා පිළිබඳව පුංචි දැනුවත් කිරීමක් කරන්නයි මම දෙමව්පියෝ කියන දේ සහ මේ පළවෙනිම කාරණේ මට ඔබගේ දරුවාට ඉතිහාස උගන්වන්න තියෙන සුදුසුකම් පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න ඕන. ඒ කාරණා ටික නිසා තමයි මම දෙමව්පියෝ ටිකට පොඩ්ඩක් එන්න කියලා කිව්වේ. ඉතින් මේ දාතේ මේ මොකද මම ඉස්සර වෙලාම ඔයාලගේ දරුවන්ට අපේ කියන ඔයාලගේ දරුවෝ කියන්නේ මේ දරුවෝ ටික අපේ තමයි. මගේ දරුවෝ වගේ වශයෙන් සලකන්නේ. ඉතින් මගේ දරුවෝ පැටවු ටිකට අපේ දරුවෝ පැටවු ටිකට ඉතිහාසෙ උගන්වන්න ගුරුවරයෙක් වශයෙන් මට තියෙන සුදුසුකම් පිළිබඳව මම හිතන්නේ මම විශ්වාස කරනවා ඉස්සර වෙලාම මගේ දෙමව්පියන්ට දැනුවත් කිරීම අවශ්‍යයි. මොකද දැන් අද දවසේ ඕනතරම් සුදුසුකම් නැති දරුවෝ ගුරුවරු ඕනි තරම් සමාජයේ ඉන්නවා. විශේෂයෙන්ම ඔන්ලයින් එකේ ඕනි තරම් ඉන්නවා සුදුසුකම් නැති ගුරුවරු. ඉතින් එතකොට දැන් මේ ගුරුවරු අතරේ අපේ දරුවන්ට සබ්ජෙක්ට් එක උගන්වන්න මට තියෙන සුදුසුකම් පිළිබඳව මම හිතන්නේ ඉස්සෙල්ලාම මම පැහැදිලි කරලා දෙන්න ඕනේ. right ඔක්කොටම කලින් මං හිතුවා දැන් මගේ නම නම් දන්නව ඇති. අපේ දරුවෝ ටික නම දන්න නිසා දෙමෝපියෝ නම දැනගන්න නැති වෙන හේතුවක් නැහැ. නම මනෝජ් සමරවික්‍රම. දැනට මම පදිංචි ඇඹිලිපිටිය දහම්සලා මම හිතන්නේ දහම්ස ඉන්නව ඇඹිලිපිටිය නේ. නම පේනවා දහම්ස ඇඹිලිපිටිය කියලා. හරිද? ඉතින් මම දැනට ඉන්නේ මම පදිංචි වෙලා ඉන්නේ ඇඹිලිපිටිය. මොකද ඉස්සෙල්ලා දැන් දෙමෝපියෝ දැන් මම කොහේ කෙනෙක්ද කියන කාරණේ ඇඹිලිපිටිය තමයි මගේ ස්ථීර පදිංචිය. හැබැයි මගේ මුල්ගම් පළාත ඇඹිලිපිටිය නෙවෙයි. මගේ මුල් පළාත දකුණු පළාත හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ දවස්වලදී හම්බන්තොට දිස්ත්‍රික්කුවන් හරි ප්‍රසිද්ධයි ශ්‍රී ලංකාවේ. හොඳද? ඉතින් මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තර කියන නම තමයි මගේ මුල්ගම. හැබැයි දැන් මම ඉන්නේ ඇඹිලිපිටියේ. ඒක නිසා ඔන්න දැන් අපේ මගේ දෙමව්පියෝ ටිකට ඉස්සෙල්ලාම මම කොහෙද කියන කාරණේ අවබෝධයි. හරි. ඉතින් අම්මේ තාත්තේ එතකොට ඊට පස්සේ අපිට තියෙන කාරණය තමයි අපේ දරුවටට මම ඉතිහාසය උගන්වන්න මට තියෙන ක්වොලිෆිකේෂන්ස් මොනවද කියන කාරණේ. මොකද සමහර දැන් මගේ දෙමව්පියෝ ගිය සැරේ අහලා තිබ්බා සර් ස්කූල් උගන්වනවද එහෙමද මොකද නැද්ද කියන කාරණේ. ඉතින් මම මුලින්ම ආවොතින් මම අනේ අම්මේ තාත්තේ ශිෂ්‍යත්වයේ ෆේල්. හොඳද? මම මේ ශිෂ්‍යත්වයේ ෆේල් කියලා කෙලිම කියන්නේ
මගේ මෙතන ඉන්න ක්ලාස් එකේ දරුවෝ මම දන්නවා හැමෝම ශිෂ්‍යත්ව පාස් දරුවෝ නෙමෙයිනේ. මෙතන ඕන තරම් ඇති ශිෂ්‍යත්ව ෆේල් දරුවෝ ඇති. හැබැයි මගේ බටව මෙතන ශිෂ්‍යත්ව ෆේල් වුණා කියලා කිසිම දරුවෙක් අසමත් දරුවෙක් නෙමෙයි කිසිම දරුවෙක් අදක්ෂයෙකුත් නෙමෙයි. මොකද ශිෂ්‍යත්ව ෆේල් වෙලා එහෙම ශිෂ්‍යත්ව ෆේල් වෙච්ච දරුවෝ ටික අදක්ෂය වුණා නම් මම පට්ට අදක්ෂයෙක් වෙන්න ඕන. හැබැයි මම ශිෂ්‍යත්වයේ මට මතකවත් නෑ ලකුණු ගන්න. මං හිතන ලකුණු 100ට වඩා අඩු ප්‍රමාණයක් තමයි මට ලකුණු තිබ්බේ. හොඳද? ඒක නිසා පළවෙනිම කාරණය අපේ දරුවෝ කවුරු හරි ශිෂ්‍යත්වයේ අසමත් දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවෝ නොසලකා හරින්න එපා. ශිෂ්‍යත්වය කියලා කියන්නේ ජීවිතේ අපිට හමු වෙන එක්සෑම් එකක් විතරයි. ශිෂ්‍යත්වයේ පාස් වුණා කියලා කියන්නේ ජීවිතේ ඉස්සරහට තියෙන ඔක්කොම එක්සෑම් ටික ගොඩ ජීවිතේ ගොඩ දා ගන්නවා කියන කාරණෙත් නෙමෙයි. ශිෂ්‍යත්වයේ ෆේල් වුණා කියලා කියන්නේ ජීවිතේ අනාථයි කියන කාරණෙත් නෙමෙයි. ශිෂ්‍යත්වයේ පාස් වුණොත් ජීවිතේට මාර හයියක් එනවා. ගැම්මක් එනවා. ඒක ඇත්ත. හැබැයි ඒකේ අදහස ශිෂ්‍යත්වයේ ෆේල් වුණා කියලා කියන්නේ අපි වැටෙනවා කියන කාරණේ නෙමෙයි. මම නම් හිතන්නේ ජීවිතේ අපි වැටෙන්න ඕන ඊළඟ සැරේ වෙන ගැම්මක් අරගෙන නැගිටින්න. ඒක නිසා අපේ ශිෂ්‍යත්වයේ අසමත් දරුවෙක් ඉන්නවනම් අපේ අම්මලා තාත්තලා පළවෙනි යුතුයකමට වඩා වගකීම තමයි දරුවව 6 වසරේ ඉඳලා අර ශිෂ්‍යත්වයේ දක්වා ඉක්කරගෙන ආවට වඩා කැපකිරීමකින් ඒ දරුව ගැන හොයලා බලලා වැඩ කරවති අනිවාර්යෙන්ම අපිට එතරින් එහා ඊට පස්සේ අපිට හමුන සාමාන්‍ය පෙළ එක්සෑම් එකේදී හොඳ රිසල්ට් එකක් දාලා ඊට පස්සේ උසස් පෙළ එක්සෑම් එකෙන් දරුව බලාපොරොත්තු වෙන අංශයකින් ඒක සයන්ස් වෙන්න පුළුවන් මැත්ස් වෙන්න පුළුවන් ආර්ට් වෙන්න පුළුවන් කොමර්ස් වෙන්න පුළුවන් දරුව බලාපොරොත්තු වෙන විෂය ධාරාවකින් දරුවගේ උසස් අධ්‍යාපනය සඳහා යවන්න අපිට අම්මේ තාත්තේ පුළුවන්කම තියෙනවා. ඉතින් මම එහෙමයි කොට ගියේ. දැන් මම ශිෂ්‍යත්වයේ ෆේල් වුණා. හැබැයි මම ශිෂ්‍යත්වයේ ෆේල් වුණාට මගේ සාමාන්‍ය පෙළ රිසර්ච් එක ඇත්තටම අපේ කාලේ හැටියට හොඳයි. මොකද අපි A level කරේ මම හිතන්නේ අපේ අම්මලා තාත්තලා මගේ වයසවල තමයි ගොඩක් වෙලාවට ඇත්තේ. මම සාමාන්‍ය පෙළ ලියන 2001 එක්සෑම් එකේ. එතකොට 2001 කියලා කියන්නේ මේට අවුරුදු 24කට කලින් මම හිතන්නේ මගේ වයසේ අම්මලා තාත්තලා ඇත්තේ ක්ලාස් එකේ දරුවෝ ගොඩක් වෙලාවට. ඉතින් ඒකෙදි අර ශිෂ්‍යත්වයේ ෆේල් වෙච්ච මම වලට මතකයි අපිට තිබුණේ AB සාමාන්‍ය A7යි B1යි. එතකොට ශිෂ්‍යත්වයේ ෆේල් වුණා කියලා මං එතන ඇතෑරියා නම් මම මෙතන O level එක කවදාවත් ගොඩ යන්න හේතුවක් නැහැ. ඒ නිසා පළවෙනිම කාරණය ශිෂ්‍යත්වයේ ෆේල් වුණා නම් දරුවා අපි මින් ඉස්සරහට වෙනදටත් වැඩිය හොඳට දරුවා ගොඩනගමු. හොඳද? ඒ වගේම ශිෂ්‍යත්වයේ පාස් වුණා කියලා මගේ දයාබර අම්මලා තාත්තලාට කියන දරුවා අතාරින්න එපා. ශිෂ්‍යත්වයේ පාස් වුණ ශිෂ්‍යත්වයට වඩා අපිට ඉස්සරහට තියෙන එක්සෑම් ටික අභියෝගයක්. ඒක නිසා පාස්ද මේල්ද කියන කාරණේ නෙමෙයි 6 වසරේ ඉඳලා දරුවෝ ඉස්සරහට දරුවගේ අධ්‍යාපන කටයුතු ඉවර වෙනකම් අපි හිටිය වගේ පස්සෙන් ඉඳගෙන හොයලා බලමු. එහෙම වුණොත් අපිට මේ බෙටව් ටික අපි බලාපොරොත්තු වෙන ඉලක්කවලට දරුවෝ බලාපොරොත්තු වෙන ඉලක්කවලට කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ දාත්තේ දැන් මම කතා කරන ගත්තේ මම කියන්න ගත්තේ මට තියෙන සුදුසුකම් ගැන දරුවට උගන්වන්න. ඊට පස්සේ දැන් සාමාන්‍ය පෙළ හිම ඇවිල්ලා ඊට මම උසස් පෙළ එක්සෑම් පළවෙනි වාණිජ්‍ය විෂය ධාරාවෙන් ඉස්සලා කරා. ඊට පස්සේ වාණිජ්‍ය විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාල සුදුසුකම් ලබනවා A2යි B1යි. ඊට පස්සේ මම ආපහු කලා විෂය ධාරාව කරනවා. වාණිජ්‍ය කරලා විශ්වවිද්‍යාලය යන සුදුසුකම් ලැබලා තියෙද්දී A2යි B1ක් අරගෙන හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආපහු කලා විෂය ධාරාව කරනවා. කලා විෂය ධාරාවෙන් A3යි ඒකඩු විශ්වවිද්‍යාලය යන සුදුසුකම් ලබනවා. ඉතින් ඒ විශ්වවිද්‍යාලය යන සුදුසුකම් ලබලා අංශ දෙකකම සුදුසුකම් ලබලා ඉද්දී මම විද්‍යාපීඨ යන තෝරගන්න විශ්වවිද්‍යාලයක් නැතුව මම උසස් අධ්‍යාපනයේ වශයෙන් තෝරගන්නේ විශ්වවිද්‍යාලය නෙමෙයි විද්‍යාපීඨ. ඔයාලා දන්නවා අපේ අම්මලා තාත්තලා දන්නවා මම හිතන්නේ ගුරුවරු ඇති වෙන්න විද්‍යාපීඨ වලින් බිහි කරන්නේ තනිකරම ගුරුවරු. ඒක නිසා මම ඒ පැත්තට යන්න තීරණය කරනවා. ඉතින් අතර ඒ තීරණය මගේ නන් නෙවෙයි අපේ අම්මගේ. අම්මා බලහත්කාරයෙන් යවු නිසා තමයි අතර මම විද්‍යාපීඨ ගියේ. පස්සේ ඉතින් මම හිතාගත්තා හොඳ ගුරුවරයෙක් වෙන්න ඕන කියලා. ඒක වෙනම කතාවක්. ඒ අනුව මම යන්නේ රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට. ඉතින් රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කෙලිම මේ විද්‍යාපීඨ කියන්නේ මම කලින් මතක් කරා වගේ ගුරුවරු බිහි කරන ආයතන, ගුරුවරු පුහුණු කරන ආයතන. ඒතර සාමාන්‍යයෙන් ක්වොලිෆයිඩ් ගුරුවරු ටික බිහි කරන්නේ විද්‍යාපීඨ හරහා. තරහ වෙන්න එපා. උපාධිධාරී ගුරුවරු ඉන්නවා නම් එහෙම මම කැපීලකට කිව්ව නෙවෙයි. අර සාමාන්‍යයෙන් මේකෙන් තනිකරම විද්‍යාපීඨෙන් බිහි කරන්නේම ගුරුවරෙක් නිසා මම අර ඒක තව කිව්වේ. ඉතින් එතකොට
රුවන්පොර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ මම ඉගෙන ගන්න සමාජ විද්‍යා පාඨමාලාව. ඉතින් සමාජ විද්‍යා පාඨමාලාවේ යටතේ මේ තාත් අපිට පුරුදු කරේ අපි පුහුණු කරේ ප්‍රධාන විෂයන් තුනක් උගන්වන්න. ඒ තමයි ඉතිහාස විෂය, ඊට පස්සේ පුරවැසි අධ්‍යාපන විෂය සහ ඊළඟට භූගෝල විද්‍යා විෂය. ඉතිහාසය, පුරවැසි සහ භූගෝල විද්‍යාව කියන විෂයන් තුන ඉගෙනීම සඳහා තමයි අපි විද්‍යාපීඨයේ පුහුණු කිරීම සිද්ධ කරන්නේ. ඉතින් ඒ අනුව රුවන්පොර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ඉගෙන ගන්නවා 2007 ඉඳන් 2009 දක්වා. ඊට පස්සේ 2010 අවුරුද්දේ ඇඹිලිපිටිය කොළඹගේආර ජාතික පාසලේ මහා විද්‍යාලකයේ කාලේ මම දැන් ජාතික පාසල අවුරුද්දක පුහුණු කාලයක් වැඩ කරනවා. ඊට පස්සේ 2010 මම පළවෙනි පත්වීම ලබනවා හම්බන්තොට සුචි ජාතික පාසලට. හම්බන්තොට සුචි ජාතික පාසල ඉගෙන ගන්න උගන්වනවා 2010 10 වෙනි මාසේ 8 වෙනිදා ඉඳලා 2017 හෝ 18 වගේ වෙනකම් මට හරියට දිනේ මතක නැහැ. 2018 ආසන්න දිනයකදී මම පාසල් සේවයෙන් ඉවත් වීම සිද්ධ වෙනවා. ඒ පාසල් සේවයෙන් ඉවත් වීම සිද්ධ වෙන්නේ විනය විරෝධී ප්‍රශ්නයක් නිසා නෙමෙයි. අදටත් කාට හරි ගැටලුවක් තියෙනවා නම් හම්බන්තොට සුචි ජාතිය පාසලේ නම්බර එක හොයාගෙන මෙහෙම ගුරුවරයෙක් හිටියද මනෝජ් සමරවික්‍රම කියලා. එහෙම ගුරුවරට මොන හරි විනය විරෝධී ප්‍රශ්නයක් තිබුණාද කියලා හොයන්න පුළුවන්. හරිද? මට විනය විරෝධී ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි මම ඉස්කෝලේ ගිය නැති ප්‍රශ්නයක් තිබ්බා. මොකද මම ඒ වෙනකොට උසස් පෙළ ඉතිහාස පන්ති පටන් අරන් තිබුණා. ප්‍රධාන නගර 4ක ඇඹිලිපිටිය, අම්බලන්තොට, තිස්ස සහ තංගල්ල කියන නගරවල. ඉතින් ටවුන් 4ෙම මම ඒ වෙද්දී ඊපස්සේ වලස්මුලෙත් හිටියේ ඒ කාලේ. එකල වලස්මුලත් කරා. ඉතින් වලස්මුලේ දරුවෝ ඉන්නෝ ක්ලාස් එකේ. මම කිව්වා නගර 4ෙම ළමයි මෙතන ඉන්නවා. එතකොට අර උසස් පෙළ පන්තිත් එක්ක මට ඇත්තටම ඉස්කෝලේ යන්න බැරි වුණ නිසා ඉස්කෝලේට සමුදේලා අර වෘත්තීය ටියුෂන් එකට සම්බන්ධ වීම සිද්ධ වෙනවා උසස් පෙළ ඉතිහාස ගුරුවරයෙක් වශයෙන්. එතකොට ඔයාලට මගේ FB ප්‍රොෆයිල් එකට යන්න පුළුවන්. FB මගේ pages දෙකක් ඇති මනෝජ් සමරවික්‍රම කියලා. දැනට උසස් පෙළ අපේ දරුවන්ගේ දිස්ත්‍රික් ෆස්ට් ඒවා කීයක් ආවද කියලා බලා ගන්න පුළුවන්. රිසර්ච් ෂීට්ස් බලන්න පුළුවන්. ළමගේ වීඩියෝස් බලන්න පුළුවන්. ඊට පස්සේ මගේ YouTube channel එකට යන්න පුළුවන්. YouTube channel එක නම් තියෙන අපේ පිස්සුවැතින ඉතිහාස පන්තිය කියලා. ඔයාලට අපේ link එකේ ඇති. අපේ FB pages ඒවා දාන්නම් groups වලට ඒ වලින් යන්න ගිහිල්ලා ඉස්සෙල්ලා මගේ history එක බලන්න. අපේ දරුවෝ ටිකට history උගන්වන්න හොඳ history එකක් මට තියෙනවද කියලා. හොඳද? ඉතින් එතකොට මගේ අම්මලා තාත්තලාට මං ගැන සහ YouTube එකට ගිහිල්ලා මගේ recordings බැලුවට පස්සේ ඒ කියන්නේ අපි ළමයිට උගන්වන වීඩියෝස් බැලුවට පස්සේ මම වීඩියෝස් කීපයක් දාලා ඇති අපේ groups වලට. ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන්. අපේ දරුවන්ට සබ්ජෙක්ට් එක හොඳට උගන්වන්න මට හැකියාවක් තියෙනවද නැද්ද කියන කාරණේ. ඉතින් ඔය තමයි මම මගේ වෘත්තීය සුදුසුකම් ගැන කතා කරේ. ඒතකොට එහෙනම් මම රුවන්පොර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුරුවරයෙක් වශයෙන් පුහුණුව ලබලා රජයේ ජාතික පාසලක අවුරුදු 8ක සේවා කාලයක් දරලා තමයි ඉන්නේ. දැන් හැබැයි ඉස්කෝලේ යන්නේ නැහැ. හොඳද? ඒ ඉස්කෝලේ යන්නේ නැත්තේ උසස් පෙළ ක්ලාස් එකේ ඉන්න බැරි නිසා. හැබැයි ඉස්කෝලේ ගියේ නැති වුණාට අපේ සබ්ජෙක්ට් එකේ වෙන සියලු වෙනස් වීම් වල අප්ඩේට් ඒවා මට එනවා. හොඳද? මොකද අපිත් එක්ක හිටිය අය දැනට ජාතික අධ්‍යාපන ආයතන ලෙක්චරර්ස් වශයෙන් ඉන්නවා. ඊට මට උගන්වපු ගුරුවරු දැනට ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරු වශයෙන් ඉන්නවා. ඒක නිසා ඒ ඔයාලා අපේ දරුවෝන්ගේ විෂය පද්ධතිය තුල වෙන සියලු වෙනස්කම් ඇත්තටම අපි දැනගන්න. හොඳද? පාසල් ගුරුවරු හා සමානව මම ඊට වඩා උඩින් කියලා කියන්නේ නැහැ. මොකද මම අංකික දෙස් දෙන්නේ හැමතිස්සෙම පාසල් ගුරුවරයාට. ඒ පාසල් ගුරුවරු හා සමානවම ඒවල විෂය වෙනස් වීම වල රටාවල වෙනස් වීම ගැන අපි දැනගන්නවා. ඒක නිසා අපේ අම්මලා තාත්තලාට චුට්ටක්වත් බය වෙන්න දෙයක් නැහැ. අපේ දරුවන්ට සබ්ජෙක්ට් එක ඉගෙනවීම සම්බන්ධයෙන්. ඉතින් මේ තාත්තේ ඒ තමයි මගේ අධ්‍යාපන සුදුසුකම් පැත්ත ගැන මම කතා කරේ. ඊළඟ කාරණය තමයි අපේ පන්තිය පැවැත්වෙන ආකාරය පිළිබඳව වාට වචන කියන්න ඕනි. දැන් අපේ දරුවන්ගේ ක්ලාස් එක මේ දිනේ වෙනස් වෙන්නේ නැහැ. දැන් මේ පළවෙනි කණ්ඩායම ඇත්තට මට සතුටුයි. දරුවෝ විශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙලා හිටියා සහ ඉන්නවා. ඉතින් දැන් මේ පළවෙනි කණ්ඩායම අපේ විභාගයේ ජනවාරි මාසයේ අපේ දෙවෙනි කණ්ඩායම පටන් ගන්නවා. අපේ මේ දරුවෝ ටික දෙවෙනි කණ්ඩායමට සම්බන්ධ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
මේ අපේ පළවෙනි කණ්ඩායමේ ක්ලාස් එක මේ විදියට සෙනසුනාද තමයි දිගටම තියෙන්නේ. කියන්නේ අපේ දරුවෝ ටික විභාගයට යනකම් සෙනසුනාද ක්ලාස් එක වෙනස් වීමක් අපි කරන්නේ නැහැ. දිගටම මේ විදියට අපේ මේ ක්ලාස් එක පවත්වාගෙන යමු. ඉතින් දැන් මේ ක්ලාස් එකේ කිසිදු මුදල් අය කිරීමක් කරන්නේ නැහැ. හොඳද? අපේ අම්මලා තාත්තලා හොඳට තේරුම් ගන්න මේ ක්ලාස් එකේ කිසිදු මුදල් අය කිරීමක් කරන්නේ නැහැ. රුපියලක්වත් දරුවන්ගෙන් 6 වෙනි ශ්‍රේණියේදී අපි අය කිරීමක් කරන්නේ නැහැ. හැබැයි මුදල් ගත්තේ නැහැ කියලා බාගෙට වැඩ කරන්නේත් නැහැ. ඔයාලට මම දැනට යන 6 වසර ක්ලාස් එකේ රෙකෝඩින්ස් දාලා ඇති අවසාන පාඩම් වල රෙකෝඩින් ඒක බලන්න. ඒ බලනකොට අවබෝධයක් දෙන්නේවි. නිකන් අර මේක කරන්නම් වාලේ කරන එකක්ද එහෙම නැත්නම් අර අපේ වචන කියනම් බොක්කෙම්ම කරන එකක්ද කියන කාරණා. හරි අහමු විදිහට තමයි මම අර ඉස්සලා කිව්වාගේ මේ ක්ලාසස් පටන් ගන්න උනේ සාමාන්‍ය පෙළ ටික. ඉතින් ඒක පටන් ගත්තා. ඒක දැන් කරගෙන යනවා. මේක හරි හිතේ ආසාවෙන් කරගෙන යන්නේ. චූටි බබාලා ටිකත් එක්ක. ඒක නිසා දෙමව්පියෝට ආර්ථික බරක් කිසිම ආකාරයක මේක වෙන්නේ නැහැ. ඔයාලට ටියුට් එක විතරයි දරා ගන්න වෙන්නේ. එතකොට මේ තාත්තේ දැනට මම ටියුට් එකක් දාලා ඇති. ඔය දාලා තියෙන්නේ පළවෙනි පාඩමේ ටියුට් එක නෙමෙයි. ඔය පදනම් පාඨමාලාවේ ටියුට් එක. ඉතින් ඔය පදනම් පාඨමාලාව විදියට පුතේ අම්මේ තාත්තා අපි බැලුවේ ඉතිහාස විෂය ගැන අවබෝධයක් දරුවට දෙන්න. ඉතිහාස කියන්නේ මොකක්ද? ඉතිහාස ගැන අපි තොරතුරු ගන්නෙ කොහොමද? ඉතිහාස ඉගෙන ගත්තාම මොනවද තියෙන ප්‍රයෝජන? දැන් අපි පහුගිය දවස්වල පොඩි කතිකාවතක් ගියානේ සමාජයේ ඉතිහාස කන්නද කියලා අහලා. හරිද? මේ කන්නද එහෙම නැත්නම් බොන්නද? එතන මේක ඉගෙන ගත්තට පස්සේ මොන හරි ප්‍රයෝජනයක් තියෙනවද කියලා සබ්ජෙක්ට් එක ගැන අවබෝධයක් ලබා දීම තමයි පළවෙනි නිබන්ධනය හරහා සිද්ධ වෙන්නේ. අපි පළවෙනි නිබන්ධනය දවස් දෙකක් තුළ අවසන් කරනවා. දවස් දෙකක් තුළ පළවෙනි නිබන්ධනය අවසන් කරලා ඊට පස්සේ පළවෙනි පාඩමේ ඉඳලා දරුවන්ගේ ඉගැන්වීමේ කටයුතු සිද්ධ කරනවා. හැබැයි පදනම් පාඨමාලාවේ පදනම් නිබන්ධනයට අනිවාර්යයෙන්ම දරුවා සම්මත කළ දියා. මොකද ඉතිහාස කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව අපිට ඊට පස්සේ උගන්වන දේවල් තේරෙන්නේ නැහැ. ඉතිහාසය ඉගෙන ගන්න පුළුවන් විදි ගැන දන්නේ නැතුව ඉතිහාසය ගැන තොරතුරු ගන්න පුළුවන් මූලාශ්‍ර මොනවද කියලා දන්නේ නැතුව සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න තේරෙන්නේ නැහැ. ඉතිහාසය ඉගෙන ගත්තම තියෙන ප්‍රයෝජන මොනවද කියලා දන්නේ නැතුව මේක ඉගෙන ගත්තට ඇති වැඩක් නැහැ. ඒක නිසා මේ දාත්තේ අනිවාර්යෙන්ම සෙනසුරාදා ක්ලාස් එක දිගට සම්බන්ධ කරන්න හැකි ඉක්මනින් ඔය නිබන්ධන ඉවරුණ ගමන් ඊළඟ නිබන්ධන මාලාව විෂය නිර්දේශ පිළිවෙලට කරගෙන යාම සිද්ධ කරනවා. ඉතින් එතකොට ඒ නිබන්ධනයේ සදහා පමණමයි මගේ අම්මලා තාත්තලාට මුදලක් වැය වෙන්නේ. ඒකත් මට දාන්න නෙමෙයි මම PDF එක දානවා. ඒක print out එකක් දාගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මගේ අම්මලා තාත්තලා මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඕනි වෙලාවක මට පළවෙනි සැරේ දුරකථන මුතුමත් දෙන්න. මම ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්නම් මට WhatsApp එකට මැසේජ් එකක් දාලා තියන්න සර් මේ ක්ලාස් එකේ මේ දරුවගේ පේරන්ට්ස් ගත්තේ මෙන්න මේ ප්‍රශ්නේ කියලා මම අනිවාර්යෙන් කෝල් බෑක් කරන්න බැරුව මම කීයට හරි මැසේජ් එකක් දාලා තියෙනවා. මට ගොඩක් වෙන ක්ලාස් ඉවර වෙන 11:00මාරට ඒ ක්ලාස් ඉවර වෙලා හරිම මැසේජ් එකක් දාලා තියෙනවා. වැරදියට හිතන්න එපා. මොකද මම මැසේජ් චෙක් කරන්නේ රෑ 12ට විතර. ඒතර ඒ වෙලාවට මම රිප්ලයි එකක් දාන්න තියෙන අපේ අම්මලා තාත්තලාට. සමහර එක අවේලාවේ වෙන්න පුළුවන්. ඒ වුණාට අර වෙලා තියෙන මට පන්ති ඉවර වෙලාවනේ. මට ඊට තියෙන රෑ 12න් පස්සේ. ඒතර මම ඒ වෙලාවට හරි මගේ අම්මලා තාත්තලාට අහලා තියෙන ප්‍රශ්න මම උත්තරේ දාලා තියන්නම්. මම විශේෂයෙන්ම කිව්වේ නැත්නම් සමහර ගැටලු ඇති වෙන්න පුළුවන්නේ. ඇයි මේ සර් 12ට මෙසේජ් දාන්නේ කියලා. හොඳද? අනිත් එක මම මෙසේජ් දාන්නේ මගේ මෙන්න මේ දුරකථන අංකය විතරයි. මෙන්න මේ අංකයෙන් විතරයි මම ඔයාලට පණිවිඩයක් දාලා තියෙන්නේ. දානවා නම් දාන්නේ 071යි 15යි 10යි 528 නම්බර එක විතරයි. මේ නම්බර එකෙන් එන ඕනම මෙසේජ් එකකට මම වග කියනවා. වෙන නම්බර්ස් වලින් මොන හරි මම කියලා වෙන කවුරු හරි කතා කරොත් මට අග්ගල දැනුවත් කිරීමක් කරන්න කියන බෑනේ. ඒ අපි අපහසුතාවයටපත් කරන්න සමහර ප්‍රශ්න තියෙන්න පුළුවන්නේ. මොකද පළවෙනි දවසේම ළමයි 300 ක්ලාස් කරේ එනකොට දැන් මම ඔන්ලයින් එකේ ඕ ලෙවල් එකට අලුත් ගුරුවරයෙක් නේ. හරි දැන් තේරෙන කෙනෙක් නොමිලේනේ කරන්නේ. ඒතර අපේ අම්මලා තාත්තලා තමයි මේ ක්ලාස් එක හදාන්නේ. දැන් ගිය සැරෙත් එහෙමයි. දැන් දැනට තියෙන 6 වසර ළමයි 48 දෙනාගෙන් පටන් ගත්ත පන්තියේ ළමයි 700ක් ඉන්නවා. අපේ පේරස්ලා තමයි ඔක්කොම ක්ලාස් එකේ ඩෙවලොප් කරේ. ඉතින් එතකොට දැන් මේක 200 ගානේ පටන් ගත්තා කියන්නේ මේ ක්ලාස් ඉවරෙන් ළමයි 2000කින් විතර. ඉතින් එතකොට සමහර වෙලාවට දැනට සල්ලි අරන් ක්ලාස් කරන ගුරුවරු අපිට ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. ඉතින් ඒකේ මම කිව්වේ මේ නම්බර එක විතරයි මම පාවිච්චි කරන නම්බර එක.
මොන හරි ගැටලුවක් වුණොත් මම කියලා වෙන නම් එකව ටක් ගාලා අම්බලා තාත්තලා මට දැනුවත් කිරීම කරන්න. හොඳද? අපි ඒතර බලමු මොකද්ද ප්‍රශ්නේ කියන කාරණේ. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි දැනුවත් කිරීම කරන්න තියෙන මූලිකවම. ඒ වගේම මගේ අම්මලා තාත්තලා මට අවිල්ලීමක් කරනවා. අපේ දරුවන්ට ලැබිලා තියෙන මේ අවස්ථාව තව දරුවෙක්ට ලබා දෙන්න. ඒක නොමිලේ කරන දෙයක්. කිසිදු ආකාරයක මුදල් ගන්නෙ නැහැ. හොඳද? ඒක නිසා අපේ දරුවන්ගේ තව යාළුවෝ ඉන්නවනේ. ඒ අපේ දරුවන්ගේ අනිත් යාළුවෝ ටිකටත් මම ගෲප්ස් වලට දාලා තියන්නම් අර ගෲප් ලින්ක් එක පෝස්ට් ඒවා. ඒතර ක්ලාස් එක ගැන දැනුවත් කරලා එයාලට සෙනසුරදා හවස 6ට ක්ලාස් කරෙන්න කියලා කියන්න. ඉතින් ඒ දේවල් ටික ඊට පස්සේ ඉතින් තාදරුවෙක් ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඇත්තටම ඒක මාර පිනක්. ඒක අපේ දෙමව්පියන්ටත් පිනක්, අපේ දරුවන්ටත් පිනක්. මොකද දරුවෙක්ට ඇහැක් පාදනවා කියලා කියන්නේ ඒක සුළුපටු පිනක් එහෙම නෙවෙයි. හොඳද? ඒක නිසා මගේ දරුවන්ට මම මේ නොමිල ලබා දෙන අවස්ථාව මගේ දරුවන්ගේ යාළුවෝ ටිකටත් මගේ දෙමව්පියෝ ටික ලබා දෙයි කියලා මට දැඩි විශ්වාසයක් තියෙනවා. right. ඉතින් මගේ අම්මේ තාත්තේ ඔය පණිවිඩ ටික තමයි මට දැනුවත් කරන්න තියෙන විශේෂ කාරණා ටික. මගේ අම්මලා තාත්තලාට මොන හරි ගැටලුවක් තියෙනවා නම් මට ගෲප් එකට දාලා තිබුණත් කමක් නැහැ. හැබැයි ගෲප් එකේ chat එකේ යද්දි මට සමහර messages ඇතෑරෙනවා. හොඳම දේ තමයි personally message එකක් දාලා තියෙනවා නම් ඒතර මට කීයට හරි මම message එක check කරන වෙලාවට මට reply එක දාන්න පුළුවන්. right. එහෙනම් දිගටම දරුවව සෙනසුරාදා හවස 6ට සම්බන්ධ කරන්න. අපි අද චුට්ටක් පහු කරලා පටන් ගත්තේ අද පළවෙනි දවසේ නිසා කට්ටියම ක්ලාස් කරා ආව සම්බන්ධ වෙන්න ඕන නිසා 6:05 වෙනකොට 6 වෙනකොට ක්ලාස් එක පටන් ගන්නවා. 6:05 වෙනකොට අනිවාර්යයෙන්ම මම උගන්වන්න පටන් අරගෙන. පහු කරලා එවන්න එපා. අපි මීටින් එක ස්ටාර්ට් කරන 5:45ට දරුවා 6 වෙනකොට ක්ලාස් එක සම්බන්ධ කරලා තියන්න. 6:05ත් අතර මම අනිවාර්යයෙන් ඉගෙනීමේ කටයුතු ආරම්භ කරන එක කරනවාම තමයි. ඒ වගේම පොයේ දවස හැර වෙන කිසිම දවසක ක්ලාස් එක නිවාඩු නෑ අම්මේ තාත්තේ. හොඳද? පොයේ දවස් විතරයි ක්ලාස් එක නිවාඩු තියෙන්නේ. සිංහල අලුත් අවුරුද්දේ නිවාඩුවක් වැටෙයි එච්චරයි. වෙන කිසිම දවසක ක්ලාස් එක නිවාඩු නෑ. ඒ නිසා කොහේ ගමනක් ගියත් දරුවගේ නිබන්ධනය අරගෙන යන්න පැය එකමාරයි ක්ලාස් එක තියෙන්නේ. දරුවෝ ඒ වෙලාවේ ඉන්න තැනක ඉඳන් ක්ලාස් එකට සම්බන්ධ කරන්න. හරිනේ? right. ඒ හැර විශේෂතා පරිවිත තියෙනවා. අපි කොහොමද වාරයකට එක වේරස් මීටින් එකක් විතර ගන්නවා. හොඳද? ඒ වේරස් මීටින් වලදී මම ඊළඟ වේරස් මීටින් එකේ ඉඳලා මගේ අම්මලා තාත්තලාටත් අදහස් ප්‍රකාශ කරන්න තියෙන ඒවට අවස්ථාව ලබා දීම සිද්ධ කරන්නම්. හොඳද? right. එහෙනම් දැන් ඔන්න ඔය කාරණා ටික තමයි අම්මේ තාත්තේ පළවෙනි දවසේ මට කියන්න තියෙන්නේ. අද දවසේ නිබන්ධන මම පළවෙනි මේ ටියුට් එක සාකච්ඡා කරන්න පටන් ගත්තේ නෑ. පළවෙනි නිබන්ධනයේ පළවෙනි ප්‍රශ්නේ තියෙන ඉතිහාසය යන කුමක්ද කියලා. හැබැයි අද අවසාන මොහොතේ ක්ලාස් කර සම්බන්ධ ගොඩේ දරුවෝ හිටියා. ඒතර එයාට නිබන්ධනය print out කරගන්න බැරි වෙන්නේ නැති. ඉතින් ඒක නිසා මම අද නිබන්ධනය සාකච්ඡා කරන්න ගියේ නෑ. ඉතිහාසය යන කුමක්ද කියලා විතරයි කියලා දුන්නේ. ලබන සතියේ ඉඳන් අනිවාර්යයෙන් හරියටම ඉගැන්වීමේ කටයුතු ටික යනවා. ඒ නිසා බබාලව ක්ලාස් එකට සම්බන්ධ කරනකොට නිබන්ධනය දීලා දරුවා ක්ලාස් එකට සම්බන්ධ කරන්න. අපේ අම්මලා තාත්තලාත් පොඩ්ඩක් දරුවා පේන සීමාවක ඉන්න. එතකොට බබාලව වෙන අවදාන වලට යන්නේ නැහැ. බෑ එකමාරයිනේ. අපි ශිෂ්‍යත්වයේ කට්ට කෑවනේ. හොඳද? අපි දැනුත් ওই කට්ට චුට්ටක් කමු. හොඳද? දැන් මට පුළුවන් නම් මගේ දරුවෝ ටිකට නොමිලේ උගන්වන්න මගේ අම්මලා තාත්තලා මට විශ්වාසයි ඒ උදව්ව කරයි කියන කාරණය. right. මෙන්න අමතර මොන හරි වෙන යෝජනා චෝදනා තියෙනවා නම් මගේ අම්මේ තාත්තේ ඕන දෙයක් මට කතා කරලා ඉදිරිපත් කරන්න පුළුවන්. නැත්නම් ගෲප් එකේ මට මැසේජ් එකක් කරලා දාලා තියන්න පුළුවන්. හොඳද? අනිවාර්යෙන් දෙමෝපියන්ගේ ඉල්ලීමට අනිවාර්යයෙන්ම හුම්කම් දෙනවා. හොඳද? එතකොට අපේ දරුවන්ට මම උගන්වන්නේ නිව් සිලබස් එක. ඕල් සිලබස් එක නෙවෙයි. ඒක විශේෂයෙන් මතක තියාගන්න. දැන් ගිය සැරේ දරුවන්ට දැන් 6 වසරේ ඉන්න දරුවන්ට විතර සිලබස් එක නෙමෙයි අපේ දරුවන්ට තියෙන්නේ. අපේ දරුවන්ට තියෙන්නේ නව විෂය නිර්දේශයක්, අලුත් විෂය නිර්දේශයක්. ඒතර අපේ දරුවන්ට උගන්වන්නේ පදනම් ටියුටරෙන් පස්සේ ඉතිහාසයේ පදනම් පාඨමාලාවේ නිබන්ධනයෙන් පස්සේ අපේ දරුවන්ට සිලබස් එකේ තියෙන පිළිවෙලට නිව් සිලබස් එකේ පාඩම් ටික තමයි ඉගැන්වීම් ටික යන්නේ. හැබැයි පදනම් පාඨමාලාවට අනිවාර්යෙන් දරුවා නවත් මේ ක්ලාස් එකේ තියන්න. සති දෙකයි ඔය ටියුට් එක යන්නේ. හරිද? ඊට පස්සේ නිව් සිලබස් එකේ පළවෙනි පාඩම ඉඳන් යනවා. පළවෙනි නිව් සිලබස් එකේ පළවෙනි පාඩම හොඳට තේරෙන්න නම්
පදනම් පාඨමාලාවට අනිවාර්යයෙන්ම බබාලව සම්බන්ධ කරලා තියන්න. මොකද නැත්නම් මෙයාලා ශිෂ්‍යත් ඉවරලා දැන් ටික දවසක් නිකන් ඉන්න නිසා කොහොමත් මේ කට්ටිය නිකන් පොඩ්ඩක් කම්මැලි ගහෙන්න පුළුවන්. දැන් ක්ලාස් එකට ඇවිල්ලා අඩු ගන්නක ක්ලාස් කරේ බලන් ඉන්නකොට එයාලගේ අධ්‍යාපනයේ හරි යලින්නවනේ. රයිට්. ඒක නිසා එහෙනම් මගේ දරුවන්ටයි මගේ දෙමව්පියන්ටයි දෙන්න තිබිච්ච පණිවිඩ ටික නැවත වතාවක් ඉල්ලන්නේ පුතේ. නැවත වතාවක් ඉල්ලන්නේ මගේ අම්මේ තාත්තේ. ක්ලාස් එකට සම්බන්ධ වෙන මම ලින්ක් ඒව ටික දාලා තියන්නම් ගෲප් එකට. ඔයාලට පුළුවන් හැමෝටම මේක යවන්න. හොඳද? කවුරු හරි අහිංසක දරුවෙක් ඇවිල්ලා අකුරු දෙක අකුරක් හරි ඉගෙන ගනින්. ඒක මටත් වෙනවා. මගේ අම්මා තාත්තටත් වෙනවා. මගේ දරුවෝ ටිකටත් වෙනවා. එහෙනම් අද අපි පළවෙනි දවසේ ආරම්භක දේශනය අදින් අවසන් කරනවා. ලබන සතිය හවස 6ට අපි පන්තිය පටන් ගන්නවා. මාධ්‍යම් දෙකක් ඔස්සේ දරුවන්ට ඔයාලට ක්ලාස් එකට සම්බන්ධ වෙනවා. Zoom සහ YouTube කියන මාධ්‍යම් දෙක. කැමැති මාධ්‍යයක් ඔස්සේ අපේ දරුවෝ ක්ලාස් එකට සම්බන්ධ කරගන්න. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා. මගේ දුවේ පුතේ, මගේ අම්මේ තාත්තේ. ආයුබෝවන් ඔයාලා හැමෝටම.